පුරාණ කාලයක ආසියාවේ දූපතක නාමය ලක්දිවයයි හැඳින්වුණේ. එය නිර්මාණශීලීත්වය, විද්‍යාව සහ සංස්කෘතියෙන් මනාව බබලන රාජ්‍යයකි. එහි පාලකයා වූයේ දේශයේම නොව ලෝකයේ අසම සමබුද්ධි රජෙක වූ මහා රාවණ රජතුමාය. රාවණ රජතුමා සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙකු නොවිය. ඔහුගේ හෘදය තදවුවත්, මතකය අගනාවුවත්, දයා සහ ධෛර්යය යන දෙකම එකසේ තිබුණේ. ඔහු විද්‍යාව, සංගීතය, යන්ත්‍ර විද්‍යාව සහ ආයුර්වේදය දක්වා විශිෂ්ට දැනුමක් තිබූ විපුල වීරවරයෙක් විය. ඔහු විසින් ගගන ගමනට යා හැකි පුෂ්පක විමාන නම් නිර්මාණයක් කළ බව, ඒ ලොව ප්‍රථම ගගන නෞකාව වූ බවත්ය. එදා මෙදාතෙක් ලක්දිව මත ඔහුගේ නම තව තවත් ශක්තිමත් විය. රාවණ රජතුමා තම ජනතාවට ආදරය කළේ අපූර්ව ආකාරයකින්ය. ඔහු විශ්වාස කළේ ජනතාවගේ සතුට තම රජුගේ ජයයයි. නමුත් කාලය ගෙවී යද්දී ඔහුගේ මහා බලයත් සමග ඔහුට අභියෝගත් ලැබුණේ. අභිමානය, ආදරය අතර සටනක රාවණ රජුගේ නම ඉතිහාසයේ ලියාගත්තා. නරක නොව ගෞරවය හා දැනුමට අයත් රජෙකු ලෙස අද දින ශ්‍රී ලංකාවේ හිරිකඳු අතරින් පවා ඔහුගේ නාමය ගැටේ. රාවණ දූපතේ රජතුමා.